කණ්ඩායමක් තමන්ගේ තරගයට අවතීර්ණ වෙද්දී කණ්ඩායමේ තමන්ගේම අනිත් සගයන්ට සුබපතා ගැනීම සිදු කරනවානේ. ඒක සාමාන්‍ය විදිහට කරලා හරියන්නේ නැහැ. වෙනස් ආවේනික විදිහකට කළොත් වැඩේ නැගලයි ලෝකෙ පුරායයි. මේ එහෙම ලෝකෙ පුරා ගිය සුබ පැතීමක්. ඕම් බලන්නකෝ වැඩේ. මේ කණ්ඩායමේ නායකයා තමන්ගේ කට්ටියට සුබපතමින් යනවා. එක එක්කෙනාට ආවේනික වෙන්න වෙන්නම ආචාර විදි. නායකයෙක් වුණාම ඔය හැම කෙනාම තීරුම් අරගන්නත් එපායි. පේනවනේ වැඩි. ඕ බලන්නකෝ. මාරයිනේ වැඩි. බලන් ඉඳලා අපුරුදු වුණොත් මොකෝ. එහෙනම් ආයෙත් බලා ගන්නකෝ. නියමයි නේද සුබ පැතුම. දැන් උණු වතුර අයිස් කරන්න හදන්නේ. උණු වතුරත් අයිස් වෙන සීතලක්. ඒ තරම් අධික සීතලක්. බලන්න උණු වතුර වලට මොනවද වෙන්නේ කියලා. What are you doing, Sam? සෙල්සියස් අංශක 100ට රත් කරපු වතුර හිම වැටිලා තියෙන මේ වගේ තැනකදී විසිකලොත් මොනවා වෙයිද? මොනවා වෙයිද? බලන්නකෝ. වව්! ගල්ුණා නේද? වතුර විසිකලාම තුහින බිම වැටෙනවා. හිතා ගන්න පුළුවන් නේ සීතලේ තරම. උණු වතුර නිකන් ඇල් වතුර වෙලා. ඇල් වතුරත් අයිස් වෙනවනේ. පේුණා නේද උණු වතුරට මොනවද උනේ කියලා. Taman එක්ක ඉන්න කෙනෙක් අමාරු වැටිලා. ඒ අමාරු වැටුණු කෙනා නිසා තමයි අනිත් සගයෝ ටික ජීවත් වෙන්නේ. එතකොට සගයෝ අර අමාරු වැටිච්ච කෙනාව අත්හරියිද? නෑ නේද? Tamanගේ ජීවිත ගැන හිතනවනේ. මේ ලෝකේ වෙන දේවල්. මෙන්න බලන්න. කටකාර මාළුවෙක් කට ගහගෙන ඇවිත් පොඩි මද්දකට අහු වුණා. බලන්න වෙන වැඩේ. ලොක්කා අමාරුවේ වැටිලා. මේ රත්තු ටික ජීවත් වෙන්නේ ලොක්කගේ ඇඟේ තියෙන දියසෙවල සුද්ධ කරලා. බලන්නකෝ ලොක්කට කරදරයක් වුණොත් පොඩ්ඩෝ ටික ඉවරයි. උන් කට්ටියම වට වෙලා ෆුල් සපෝට් එක දෙනවා. ලොක්කා බේර ගන්නමයි හදන්නේ. ඕන් උගලෙන් බේරුණා. දැන් ඔන්න කට්ටියම ලොක්කා එක්ක යනවා. හරි ෂෝක් නේද? මර වැඩි. අවසානයේ හැමෝම ජයග්‍රහණය කළා නේද? කෙටි විරාමයක් කරන් ඉක්මනින් එන්න.